Hi friends, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මේ දවස්වල දිගටම වැස්සනේ පරිස්සමින් ඉන්න. අද මම හදන්නේ ලූලමාලු වෙලා රසම රස කෑම වෙලා. වැඩි කතා නොකර යමු අපි වීඩියෝ එකට. පළමුව ලූලමාලු ටික හොඳට හොදලා සුද්ධ කරලා සූදානම් කරගත්තා. ලූලමාලු එකට මම පළමුව ගොරක කෑලි දෙක තුනකුයි කහයි ගම්මිරිසුයි ලුණුයි දාලා වෙනම පොඩ්ඩක් සීසන් වෙන්න තියා තියෙනවා. ඊළඟට තමයි මම මාළු එක උයන්න ගන්න. මේ ටික පොඩ්ඩක් හොඳින් මික්ස් කරලා වෙනම තියා තියලා ඒ ටික මාළු වලට ඇල්ලුවට පස්සේ අපි ටික වෙලාවකින් මාළු එක උයන්න ගමු. ඒ අතරතුර මම අනිත් කලමනා ටික සූදානම් කරගන්නවා. උයනවා කියන එක කලාවක් කරගත්තම උයන එක අමාරු දෙයක් නෙවෙයි. හරිම සිම්පල් දෙයක්. විනෝදෙන් සන්තෝෂෙන් උයන්න පුළුවන්. ඉතින් මම ලූලමාලු එකට අද කොච්චි කරලකුත් දානවා. හිනි කොච්චි කරලක්. එතකොට හොඳ සුවඳක් එනවා. ඒ වගේම වෙනස්ම රසයකුත් එනවා. කරපිංචා, රම්පේ, බීලුණු මම මේ සියල්ල සූදානම් කරගත්තා. ඒ අතරතුර කියන්න ඕන මගේ channel එක මුල සිටම නරඹන ඔයාලට සහ අලුතෙන් channel එකට එකතු වුණු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරේ. ඔයාලගේ ආදරේ තමයි මම මේ වීඩියෝ කරන්න හැමදාම ධෛර්යමත් කරන්නේ. ඊළඟට මම මාළු එක උයන්නයි යන්නේ. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් භාජනේ රත් වුණාම තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට මම කපාගත්ත ලුණු, කරපිංචා, රම්පේ මේ සියල්ල දාලා පොඩ්ඩක් ටෙම්පරාදු වීගෙන එනකොට ඊළඟට මම මිරිස් ටික මේකට දාලා මේ තෙල් වලින් පොඩ්ඩක් ටෙම්පරාදු කරගෙන තමයි මේ මාළු එක උයන්නේ. මිරිස් ටික අමුයෙන්ම දානවට වැඩිය මේ විදිහට තෙල් වලින් ටෙම්පරාදු කරලා දැම්මම හොඳ සුවඳක් වගේම රසයකුත් එකතු වෙනවා. ඊළඟට මේ මාළු එකට එකතු කරන බැදපු තුන පහ ටිකත් ඔහොම තෙල් එකටම දාලා පොඩ්ඩක් මික්ස් කරලා ඊළඟට මාළු එක එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් මාළු එක අපි ලිපට තිබ්බා විතරයි හින්දා තාම මාළු එක පොඩි වෙන්නේ නැහැ. ඔයාට හොඳින් මාළු එක කලවම් කරගන්න පුළුවන්. පස්සේ මාළු එක මේ විදිහට හැන්දෙන් කලවම් කරන්න එපා. පොඩි වෙයි. මේ විදිහට මාළු කෑලි ටිකට හොඳට මිරිස් පහේ ටික එකතු වෙන්න හොඳින් කලවම් කරලා වතුර පොඩි ප්‍රමාණයක් දාලා මේ මාළු එක තැම්බෙන්න තියෙනවා. මම කපාගත්ත කොච්චි කරලත් දාගත්තා. ඊළඟට මම අද හදන්න යන්නේ අඹ කරියක් සහ රාඹු කරියක්. අඹ ඇඹුලක් හදනවා. අඹ ඇඹුලට අවශ්‍ය අඹ ටික මම මේ විදිහට ඇටත් එක්කම කපලා ගන්නවා. ඊළඟට මම පොල්, කරපිංචා, රම්පේ, බීලුණු මේ සියල්ල සූදානම් කරගන්නවා. ඊළඟට රාඹු ටිකත් මම හොඳට හොදලා කපලා මේ විදිහට කලමනා ටික දාගන්නවා. මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට 3-5 කුඩු බීලුණු, රම්පේ, කරපිංචා, කහ, ලුණු මේ සියල්ල දාලා රාඹු එකත් මම සූදානම් කරගත්තා. දැන් මම අඹ එක උයන්නයි යන්නේ. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ලුණු, කරපිංචා, රම්පේ දාලා ඒ ටික යන්තම් බැදීගෙනට මේ විදිහට මම මිරිස් ටිකත් ඒ තෙල් එකම දාලා පොඩ්ඩක් බැදෙන්න අරිනවා. ඒ ටික බැදීගෙන එනකොටම ඊළඟට මම බැදපු තුන පහ ටිකත් එකතු කරගෙන ඒ ටිකත් යන්තම් බැදෙන්න ඇරලා යන්තම් කලවම් කරලා ඊළඟට අඹයකට ලුණු ටිකකුත් එකතු කරලා අඹ මිශ්‍රණය මේ තෙල් එකට එකතු කරගන්නවා. ඊළඟට හොඳින් මේ ටික කලවම් කරලා ගොඩාක් වතුර දාන්නේ අඹ ටික තැම්බෙන්න. පුංචි වතුර ප්‍රමාණයක් දාලා අඹ ටික තැම්බෙන්න තියෙනවා අඩු ගින්දරේ. මම මේ විදියට අඹ කැපුවා කියලා මේ විදියට අඹ කපන්න ගිහිල්ලා අත්තිම කපා ගන්නවා නෙවෙයි. බොහොම පරිස්සමට මේ වැඩේ කරන්න ඕන. හැමදාම උයනවා වගේ නැතුව අපි වෙනසක් කරලා ඉවම කෑම වල ලස්සන රස හැමදේම පොඩි පොඩි වෙනස්කම් වෙනවා. එකම විදියට කෑම හැදුවම කෑම අපිට එපා වෙනවනේ. කෑම රුචිය ඇති කරන්න ඉස්සෙල්ලම ඇහැ පිනවන්න එක එක විදියට අපි කෑම උයන්න පුරුදු වෙන්න ඕන. මේ මම අඹ හදන එක විදියක්.
මේ විදිහට හොඳට අඹයකට මේ පහේ ටික මික්ස් වෙන්න හොඳින් කලවම් කරන්න ඕන. ඊළඟට තමයි වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා මේ අඹ ටික තැම්බෙන්න තියන්න ඕන. අඩු ගින්දරේ තැම්බෙන්න තියන්න ඕන. වතුර ගොඩාක් දාලා වැඩි ගින්දරේ තම්බලා කෑම වල රස අඩු වෙනවා. ඊළඟට අඹ ටික තැම්බෙන අතරේ අනිත් ලිපේ මම රාම්බු එක උයා ගන්නවා. රාම්බු එක උයද්දී දැන් සියල්ල අපි පහේ සියලු දේ එකතු කරලා තියෙන්නේ. රාම්බු එකට මුලින්ම දිය කිරිවත් වතුරවත් මුලින්ම දාන්න අඩු ගින්දරේ තියලා රාම්බු එක පොඩ්ඩක් මැලවෙන්න අරිනවා. රාම්බු වල තියෙන වතුර ගතියත් එකතු වෙන්න අරිනවා. ටිකක් රාම්බු එක මේ විදියට මැලවුණාට පස්සේ තමයි හොඳ උකු පොල් කිරි දාලා රාම්බු එක උයාගන්නේ. එහෙම වුවම රාම්බු එක හරි රසයි. නැතුව දිය කිරි දාලා වෙනම උයලා එහෙම උයනවට වඩා මෙහෙම උයලා බලන්න මෙහෙම හරිම රසයි. දැන් අඹ එකත් සාමාන්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. රාම්බු වලත් වතුර ගතිය හිඳිලා තියෙන්නේ. දැන් මම හොඳ උකු පොල් කිරි කෝප්පයක් දාලා රාම්බු එක උයා ගන්නවා. මෙහෙම වුවම රාම්බු කන්න නැති අයත් රාම්බු කනවා. රාම්බු වගේ දෙයක් අනිවාර්යෙන් අපි කෑම වලට එකතු කරගන්න ඕන. මේවා හොඳ ඖෂධීය කෑම. ආයුර්වේදයේ විදියට මුත්‍රා ගල් තියන අයට මේ රාම්බු හොඳ ආහාරයක්. දැන් අඹ එකත් සෑහෙන මට්ටමකට ඉදිලා තියෙන්නේ. අඹ ටික ටිකක් කලවම් කරලා ඊළඟට මම ගින්දර හොඳට මඩු කරගෙන මේ අඹ ටිකට සීනි එකතු කරනවා. සීනි එකතු කරද්දී ඔයාගේ රස අනුව සීනි එකතු කරගන්න. මම නම් සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. අඹ උයද්දී පොල් අඹ වගේ දෙයක් උයන්න පුළුවන් නම් හරිම රසට උයා ගන්න පුළුවන්. දැන් රාම්බු එක හොඳ ගානට ඉදිලා තියෙන්නේ. දැන් ඒක ටෙම්පරාදු කරන්න යන්නේ. තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් ස්වල්පයක් දාලා ඒකට මම අඹ ටිකක් බීලුණු කරපිංච දාලා ටෙම්පරාදු කරගන්නවා. මේකට සුදු ලුණු ටිකකුත් දාන්න තියනවා නම් හරිම සුවඳයි රසයි. මම සුදු ලුණු එකතු කරන්නේ. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාම රාම්බු මාළුවට එකතු කරලා හොඳින් කලවම් කරගෙන ලිප උඩ අඩු ගින්දරේ පොඩි වෙලාවක් තියලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. දැන් අඹ එක හරි අඹ එකත් හදලා ඉවරයි. ඊළඟට මම කැරට් සම්බෝලයකුත් හදා ගන්නවා. මේ විදිහට කැරට් ටික හීනියට ග්‍රේට් කරගෙන ඊළඟට පොල් ටිකක් ගාගෙන ඒකට බීලුණු අමු මිරිස් දෙහි ලුණු එකතු කරලා හොඳින් කලවම් කරලා රස බලලා ඊළඟට කැරට් එකට එකතු කරලා කෑමට ගන්නවා. ලූලා මාළු යලා අඹ ඇඹුලක් හදලා රාම්බු කිරට ඔයලා කැරට් සම්බෝල හදලා රසම රස කෑම වේලක් හැදුවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. මගේ channel එක ඔයා තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ වටිනා අදහස් comment කරන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.